ආයිබෝවන් මකර ලග්න හිමියන්ට තමයි ඊළඟට පංචමහා රාජයෝගයේ සැදෙන ආකාරය කියන්නේ. රාහු කේතු රවි සඳු නැතුව තමයි මේ පංචමහා රාජයෝගය හැදෙන්නේ. කුජ ග්‍රහයගෙන්, බුධ ග්‍රහයගෙන්, ගුරු ග්‍රහයගෙන්, සිකුරු ග්‍රහයගෙන් සහ සෙනසුරු ග්‍රහයගෙන් තමයි මේ පංචමහා රාජයෝගය හැදෙන්නේ. කේන්දරයක 1 4 7 10 කියන කේන්ද්‍ර ස්ථානවල මේ ග්‍රහය පස් දෙනා උච්ච සක්ෂේෂ මූල ත්‍රිකෝණ වෙලා තැන්පත් වීම තුළින් මේ පංචමහා රාජයෝග පැන නැගෙනවා. සාමාන්‍යයෙන් මේ පංචමහා රාජයෝග Tamanට එකේ ඉඳලා 10ට ගණින්න පුළුවන් නම් Tamanට පුළුවන් Tamanට රාජයෝගයක් තියෙනවද කියලා බලා ගන්න. මම බොහොම සරලව මේක ඉදිරිපත් කරන නිසා. හරි කුජකෙන් යෙදෙන රාජයෝගයට අපි කියන රුචක පංචමහා රාජයෝගය. මේ රටේ චන්ද්‍රිකාට එක තිබ්බා. බුධකෙන් යෙදෙන රාජයෝගය එක දේශපාලන යෝගයක් නෙවෙයි, ඒක අධ්‍යාපනයෙන් ඉහළට එන එක. ආචාර්ය මහාචාර්ය උපාධි වගේ ගහලා ඉහළට යන්න පුළුවන් එකක් ඒක. එතකොට ගුරුවංශ පංචමහා රාජයෝගය. ඒක සිරිමව වණ්ඩාරනායක මැදින් තිබ්බ එක තමයි ගුරුගෙන් යෙදෙන එක. මාළවී පංචමහා රාජයෝග මේ රටේ දෙන්නෙකුට තිබ්බා. ඒ දෙන්නම අහමෙන් රජ වුණා. ඩී.බී. විජේතුංග කවදා රජ වෙන්න හිටියේ නැහැ. ප්‍රේමදාසගේ මරණයත් එක්ක ඔහු රජ වෙනවා. රනිල් වික්‍රමසිංහ ලක්ෂ 3ක් ඡන්ද ගන්න බැරි වෙච්ච මිනිස්සයා ජාතික ලැයිස්තුවෙන් අවුරුද්දක් ගෙදර ඉඳලා මන්ත්‍රී ධූරයේ පුරප්පාඩුවට පාර්ලිමේන්තුවල මේ රටේ ජනාධිපතිතුමා. ඒක ඉසිවරයන් වහන්සේලා කියන්නේ බන්දේසිය තියලා තමයි මේ මාළවී පංචමහා රාජයෝගයේ ගුරුවංශ පංචමහා රාජයෝගයේ තමයි බන්දේසිය තියලා තමට වාසනාව උදා කරන රාජයෝගයට හඳුන්වලා තියෙනවා. ගුරුවංශ පංචමහා රාජයෝගය ගැනත් එහෙම කියලා තියෙනවා. සිරිමව වණ්ඩාරාගේ මැතිනිය වණ්ඩාරාගේ මරණයත් එක්ක ආචාර්ය විජයානන්ද දහනායක මාස 6ක් අගමැති වෙලා ඊට පස්සේ සිරිමව වණ්ඩාරාගේ අග්‍රාමාත්‍ය පදවියටපත් වෙනවා. බලන්න බන්දේසිය තියලා රජ කරන මේ රාජයෝගවල තියෙන බලය, කොයිතරම් බලයක් මේ රාජයෝගවල තියෙනවද කියලා එකෙන් හිතා ගන්න. කුස්සියේ හිටපු ගෑනු කෙනෙක් මේ රටේ අගමැති පුටුවට ගෙන අන්තිමට ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වුණා. කාන්තාව ලෝකේ පළමු වරට සිරිමාව තමයි මේ ලෝකයේ අගමැති ධුරයකට පත් වෙච්ච කාන්තාව. ඊට පස්සේ පිලිපීනයේ අකිනෝ එක එක රටවල මාගට් තැචර් එංගලන්තේ කොහොම විහිුණා පසු කාලීනව. ඕස්ට්‍රේලියාවෙත් හිටියේ රටවල හිටියා. ලෝකෙට ඒක මුලින්ම දුන්නේ සිරිමාව තමයි මේ රටේ අගමැති වෙලා. ඉතින් ගජකේසි රාජයෝගයේ තිබ්බ කෙනෙක් තමයි ග්‍රාමසේවකෙක් වෙලා හිටපු අපේ සිරිසේන මහත්මයා. ඔහුත් මේ රටේ ජනාධිපති වුණා. එහෙනම් රාජයෝගවල බලයක් තියෙනවා. හැබැයි රාජයෝග බලය ගන්නේ දසාව ලබන්න ඕන. නැත්තම් වැඩක් නෑ. දසාව ලැබුවොත් ආයේ යන්න පුළුවන්. තමයි යනාංශය ඉහළටම යනවා. හමුදාවක උනා සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් වෙලා යනවනේ. සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් ඊට පස්සේ කැප්ටන්ගෙන් පස්සේ මේජර්, ලෙෆ්ටිනන්ට් කර්නල්, බ්‍රිගේඩියර්, මේජර් ජනරාල්, ලුතුනන්ට් ජනරාල් ඔය වගේ ඉහළට යනවනේ. රාජයෝග තියෙනකොට එහෙම යන්න පුළුවන්කම තියෙනවා. හරි. රාජයෝග තියෙන කෙනෙක් නිකන් සෝල්ජර් වෙලා ගියා. ඌ යනවා සර්විස් සෙන්ටර් ගිහිල්ලා එහෙම යන්න පුළුවන් බලයක් එදෙනවා මේ කේන්දරවල. ඉතින් මකර ලග්නෙට රාජයෝග සාමාන්‍යයෙන් හතරක් පිහිටනවා. අපිට පංචමහා රාජයෝග 3 තියෙන අය හම්බෙලා තියෙනවා. 4 තියෙන කෙනෙකුගේ කේන්දරයකට මම බලලා තියෙන්නේ රාවණා රජතුමාගේ කේන්දරයක. මට අපේ ලංකාවේ ශ්‍රේෂ්ඨ මහාචාර්යවරයෙක් තමයි මට දුන්නේ කේන්දරේ. රාවණා රජතුමාගේ අහුන්ගල්ලේ ගුරුතුමාගෙන් ලැබුණා කියලා. තුමා සීගිරියාවට තමයි ජීවත් වුණේ. අවසාන කාලේ දැන් නම් මේ ගිහිල්ලා අවුරුදු 2ක් විතර වෙනවා. මිරැන්ඩෝ වේසකර මහත්මයා තමයි මහාචාර්ය මට ඒක දුන්නේ. ඉතින් මම මේ පිළිබඳව රාවණා රජතුමාගේ කේන්දරේ බලවත් නිසානේ වෙනත් රාජ්‍ය ඉන්දියාවෙත් සමහර රාජ්‍ය අල්ලන් හිටිය කියලා කියනවනේ. සමහරු පිළිගත්තේ නැහනේ රාවණ ඉතිහාසයක් තියෙනවා කියලා. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ තමයි කාශ්‍යප මේ ඉඳලා තියෙන්නේ රාවණ රජතුමා. රාවණ රජතුමාගේ හොඳම යුද සෙන්පතිය තමයි මේ 2029 ලෝක පූජිත නායකයෙක් වෙලා මේ රටේ රජ වෙන්නේ.
2027 ඔව් එනවා. තමුන්නාන්සලා බලන් ඉන්නකෝ 2027 නාමල් වටේද චම්පක වටේද සජිත් වටේද කාගේ වටේද බලන්න මිනිස්සු එකතු වෙන්නේ කියලා තමුන්නාන්සේ 2027 පස්සේ බලන්න පුළුවන්. හරි? ඒක මම කියනවා මේ ගමම්ම තෙරුවන් සරණයි ජය වේවා.